ඉතින් මාර සෙනගක් ඉන්නේ. අද අන්තිම දවස් හැලවින් එක කියන්නේ අල්තම හැලවින් කමරන දවස. අයිබෝවන් ඉතින් ඔන්න කට්ටියට කිව්වා වගේම ඔන්න ඉතින් මං ඇවිල්ලා තියෙනවා හැලොවින් ෆෙස්ටිවල් එකට. ඉතින් යන ගමන් ඉන්නේ. ඉතින් සුපුරුදු විදිහට ඉතින් මේතන නම් මගේ වීඩියෝස් බලන කට්ටිය දැක්කම ඇති. හොන්දේ වෙලා ඉන්නේ. ඉතින් දැන් යන ගම ස්ට්‍රීට් එකට. ඉතින් කොල්ලෝ ටිකක් එනවා කිව්වා. අතර වටෙන් කෝල් ආවා. දෙන්නෙත් නින්නකින් කෝල් ආවා. ඉතින් අපි බලමු ඉතින් අද කොහමද ආතල් එක තියෙන්නේ කියලා. ඉතින් පට්ට දෙන එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් පොඩ්ඩක් ඔන්නම් පෙන්නන්නම් ඉස්සරහ පට්ට දෙන එකක් ඉන්නවා. ඉතින් මාර සෙනගක් ඉන්නේ. අද අන්තිම දවස් හැලවින් එක කියන්නේ අල්තම හැලවින් කමරන දවස. දැන් මේ සතියෙම තිබ්බා. දැන් ලොකුවට නෙමෙයි සතිය පුරා තියලා. අද තමයි කමරන දවස. ඉතින් හෙට සෙන්සුරාදා. ඉතින් ඔක්කොමල දැන් එනවා අද මෙතනට. ඉතින් දැනටම ඉතින් ක්‍රවුඩ් එක වැඩි වෙයි කියලා හිතලා මං හිතන්නේ. පොලිසියෙම දැන්ටම ඇවිල්ලා තියෙන්නේ. පාරවල් වහලා තියෙන්නේ. සමහර පාරවල් මේ ඒවා වෙනද ඇරලා තිබ්බේ මම මෙතනට එනවා සාමාන්‍යයෙන්. එතකොට මේ පාරවල් ඇරලා තියෙන්නේ. ඒවට අද වහලා පාරවල් බෙදලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න බස් එක පෙන්නන්න පොලිස් බස් එක. මේ තියෙන්නේ පොලිස් බස් ටික තමයි. ඕන්න ඉතින් හැම තැනම එක එක ඇඳුම් ඇඳගෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඔන්න කොර්නර්ස් සෙට් එකක් ඉන්නවා. දැන්ටම පෙන්නන්න. මං යන්නේ නැහැ මෙතනින් එහාට තාම මොකද යාළු වෙනකන් ඉන්නවා. ඔන්න ඉතින් තව සගියෝ දෙන්නෙක් ආවාද හැලොවින් බලන්න. ඉතින් මේ ඉන්නේ මොන මල්ලි ඉන්නවා වෙන මොකද්ද මචං මු අම්මු මේ මල්ලි අද සෙට් උනේ නම නුවන් මල්ලි ඉන්නවා. ඉතින් අපි දසුම් මල්ලි ඉන්නවා. ඉතින් අද ෆන් එකක් ගන්න හදන්නේ. ඉතින් අඩුපාඩුවට ආව මුන් දෙන්නත්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔය සුපිරි ඇඳුම් ඇඳගත්ත සෙට් ඉන්නවා. ඉතින් පොඩි ළමයට අතම් දාලා තියෙනවා. Hey bro.
Thank you. ඉතින් මම මේ අවුරුද්දෙත් අඳින්නම් කියලා ඉතින් කොස්ටියුම් එකක් මොකක් හරි ඒ වුණාට පොඩක් වැඩත් එක්ක එහෙම වුණා. ඉතින් කොස්ටියුම් එකක් අඳින්න බැරි වුණා. ඉතින් මම ලබන අවුරුද්ද අනිවාර්යෙන් අඳින්න කියලා හිතන් ඉන්නවා. ඉතින් අඳිනවම තමයි. අපි try එකක් දෙමු අනිවාර්යෙන්. අපි නෙමෙයි මම try එකක් දෙනවා අනිවාර්යෙන් කොස්ටියුම් එකක් අඳින්න. වෙනත් විදිහේ මොකක් හරි කොස්ටියුම් එකක් අඳින්න. පාත්ත කොස්ටියුම් ගොඩක් තියෙන්නේ එක එක විදිහේ ඒවා තියෙනවා මරු ඉන්න පෙන්නන්න වෙනම් Thank you. Itin topiak kamu na topiak. Oh. ඉතින් පේනවා නේද කොරියාව කියන්නේ සැප ආතල් පිරුණු රටක්. ඉතින් වැඩම නෙමෙයි. පොඩ්ඩයි ඉතින් වැඩ කරලා නිවාඩුවක් තියෙනවනේ මේ වගේ වඩත් එන්න ඕනේ. පොඩ ඔළුවන් නිදාස් වෙනවා එතකොට. ඉතින් ඇත්තට මේ අද පොලිසියෙන් ගොඩක් ඉන්නවා. ඉතින් පාර දෙපැත්තට වෙන් කරලා තියෙන්නේ. ඉතින් වෙනද නම් මෙහෙම වෙන් කරන්නේ නැහැ මේ පාර. මොකද එච්චර සෙනගන්න තියෙන්නේ. අද ක්‍රවුඩ් එක වැඩි හින්දාම පාර දෙපැත්තට වෙන් කරලා පොලිසියෙන් දාලා ඉන්නේ. මොකද මේ අවුරුදු 3කට කලින් තෙරපිලා මැරුණ හැලවින් එකේ. ඉතින් මෙතන නෙමේ ඒ ඉතේවොන් වල. ඉතින් ඒ හින්දා මෙතනටත් එක්කම දැන් පොලිසියෙන් දාලා ඉතින් පිළිවෙලක් කරලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් බය වෙන්න දෙයක් නැහැ දැන්. ඉතින් ඕම ඉන්න. තමන් හරි පෙන්නන්න.
දාපන්. මොරු කොස්ටියම් එකනේ. හරි ඉතින් ඔන්න එන හැලවින් වීඩියෝ එකක් මෙතනින් ඉවර කරන්න හදන්නේ. ඉතින් මම දැන් මෙහෙම තව තැනකට ගිහිල්ලා ඉතින් පොඩි ආතල්ලයක් එහෙම අරගෙන ක්ලබ් ඒරියා එක පැත්තට ගිහිල්ලා ආතල්ලයක් එහෙම අරගන්න මං හිතන් ඉන්නවා. ඉතින් එහෙනම් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් කට්ටිය ආපහු වීඩියෝ එකකින් හම්බ වෙනකම් goodbye.